කවුන්ටර් පාස්වර්ඩ් කියලා දීලා තියෙනවා ආගේ නම එහෙමත් නැත්නම් ඔයාගේ උපන්දිනේ එහෙමත් නැත්නම් ඔයාගේ NIC එක ඔන්න ඔයගේ දේවල්. දන්නවද ඔය කොච්චර හානිදායකද කියලා? අද කතා කරමු ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දාන විදිහ ගැන. ස්ට්‍රෝං පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක් තමයි වචන 12ක් 13ක් විතර මේ ස්ට්‍රෝං පාස්වර්ඩ් එක තියෙන්න ඕනේ. ඒ වගේම මේ වචන අතරට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ කැපිටල් ලෙටර්ස්, සිම්පල් ලෙටර්ස්, ඊට පස්සේ ස්පෙෂල් කැරක්ටර්ස්, අමතරව නම්බර්ස්. ඔන්න ඔයගේ දේවල් මේ ස්ට්‍රෝං පාස්වර්ඩ් එක ඇතුළේ ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඊට අමතරව වැදගත්ම දෙයක් තමයි පාස්වර්ඩ් එකක් දානවා කියලා ඔයාගේ අම්මගේ නමයි, තාත්තගේ නමයි, NIC එකයි, ඔයාගේ කැමතිම සුරතල් නමයි, ඊට පස්සේ ඔයාගේ උපන්දිනේ ඔන්න ඔය වගේ පාස්වර්ඩ් ටික දාන්න එපා. මොකද ඔයා දන්න මිනිස්සුන්ට පවා ඔයා මේක පාස්වර්ඩ් එකට දාලා ඉතින් ඩිස් කරලා අර ඔයාගේ කවුන්ටර් එකට ලොග් වෙන්න මේක මාර්ම ලේසි. ඉතින් මෙතනදී මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් ඔයාලට දාන්න ඕන පාස්වර්ඩ් එකක්. මෙන්න තියෙනවා මගේ උදාහරණය. දැන් මේ පාස්වර්ඩ් එක දැක්කම ඔයාලගේ මොලේට සමහරකට වැටෙන්නේ නැති. මේක කොහොම මතක තියාගන්න. ඉතින් මේ පාස්වර්ඩ් එක ඔයාලා හොඳට පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලුවොත් මේ පාස්වර්ඩ් එකේ පැටර්න් එකක් තියෙනවා. ඉතින් මේ පාස්වර්ඩ් එකේ පැටර්න් එක මොකක්ද කියලා කමෙන්ට් කරන්න වටිනා දොර දෙකේ චිත්‍රණය තියාගන්න පුළුවන්. ඉතින් මේ පාස්වර්ඩ් එකේ පැටර්න් එකක් තියෙන එක වෙනම කතාවක්. ඉතින් අත්‍තරම මේ පාස්වර්ඩ් එක මමගේ කවුන්ටර් එකට දැම්මොත් මේක මටවත් මතක තියාගන්න බෑ. මොකද මම ශක්තිය නෙමෙයි. ඒක හින්දා මේ පාස්වර්ඩ් එක ඔයාලට මතක තියාගන්න ඕනේ නැහැ. මේ පාස්වර්ඩ් එක ඔයා වෙනම පොතක් එහෙමත් නැත්නම් කොලයක මේ පාස්වර්ඩ් එක ලියා ගන්න. ඒ ලියාගත්ත කොලේ අනිවාර්යයෙන් පරිස්සම් කරලා ඔයාලා ගාව තියාගන්න. හැබැයි ඉතින් Gen Z කියලා ස්මාර්ට් වෙන්න ඕනි කියලා මේ පාස්වර්ඩ් එක අරගෙන ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන නෝට්පෑඩ් එකේවත් ඊට පස්සේ ඔයාගේ ලැප්ටොප් එකේ ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකේ තියෙන නෝට්පෑඩ් වල ටෙක්ස්ට් වල ඕවා ටයිප් කරන්න යන්න එපා. මොකද ඔයාගේ ෆෝන් එක කවුරු හරි ගත්තොත් හරි නැත්නම් වෙන මොකක් හරි මැල්වෙයාර් එකකින් වගේ ඇක්සස් කරොත් ඔයාගේ පාස්වර්ඩ් ලිස්ට් එක ලස්සනට තියෙන account set එකට ලොග් වෙන්න. ඒක හින්දා මොඩ වැඩ කරන්න නැතුව මම කියපු විදිහට වැඩේ කරන්න. අනිවාර්යෙන් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න පාස්වර්ඩ් එකක් දාද්දි මොකද security පාස්වර්ඩ් දාලා බොරුවට account නැති කරගන්න නැතුව. අඩුම වෙලාවකින් වැඩිම දැනුමක් ගන්න ඕන නම් DI එක ටච් එකේ ඉන්න.